අද අපි කතා කරන්න යන්නේ හරිම සරල ඒත් ඇත්තදම ජීවිතේට ගොඩක් ගැඹුරු පාඩමක් කියලා දෙන කතාවක් ගැන. මේක අපේ දක්ෂකම්, අපේ සාර්ථකත්වය සහ ඒවා නිසාම සමහර වෙලාවට මුණ දෙන්න වෙන අභියෝග ගැන කියවෙන හරි අපූර්ව උපමා කතාවක්. හිතන්නකෝ තමන් ඒ පාඩුවේ කිසිම කෙනෙක්ට කරදරයක් නැතුව ලෝකෙට පුංචි එලියක් දීගෙන පියාඹන කණාමැදිරියෙක්. මෙන්න මෙයා තමයි අපේ කතාවේ ප්‍රධාන චරිතය. මෙතනදී වැදගත්ම දේ තමයි මේ කණාමැදිරියා කිසිම කෙනෙක්ට හානියක්වත් කරදරයක්වත් කරන්නේ නැහැ. එයාගේ ගමන හරිම අහිංසකයි. අන්න ඒ අහිංසකකම තමයි මේ කතාවේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා තීරණය කරන්නේ. හැබැයි ඔය සාමකාමී ගමනට එකපාරටම ලොකු බාධාවක් එනවා. කිසිම හේතුවක් නැතුවම සර්පෙක් මේ පුංචි කණාමැදිරියා පස්සේ පන්නන්න ගන්නවා. ඔන්න එතනින් තමයි කතාවේ නියම ගැටුම පටන් ගන්නෙ. මේක නිකං සාමාන්‍ය පන්නගෙන යමක් නෙමෙයි. සර්පයා පොඩි විවේකයක්වත් දෙන්නේ නැහැ. උගේ එකම පරමාර්ථය කණාමැදිරියව කොහොම හරි විනාශ කරන එක. මේ එක වචනයෙන්ම මේ ලුහු බැඳීමේ තියෙන දරුණුකම හොඳටම පැහැදිලි වෙනවා. හොඳයි. අපි මේ කොටසට කියමු අහේතුක දඩයම කියලා. මොකද ඇත්තටම බැලුබැලමට මේකට කිසිම තේරුමක් තියෙන හේතුවක් හොයාගන්න බෑ. ඉතින් කොච්චර වෙලාවක් කියලාද දුවන්නේ? අන්තිමේදී දුවල හෙම්බත් වෙච්ච කණාමැදිරියා හිතාගන්න බැරි දෙයක් කරනවා. එයා පැනලා දුවන එක නවත්තලා තමන්ව පන්නගෙන එන සර්පයාට මූණ දෙන්න තිරණය කරනවා. මෙතනදි වෙන දේ තමයි ඇත්තටම පුදුම හිතනදී ගොදුරක් වෙලා හිටපු කණාමැදිරියා එකපාරටම ප්‍රශ්න කරන කෙනෙක් බවට පත් වෙනවා. හරියට බලය එයාගේ අතට ගත්තා වගේ. මේක තමයි කතාවේ වැදගත්ම හැරවුම් ලක්ෂය. හොඳයි. කණාමැදිරියා අහන මේ ප්‍රශ්න තුන තමයි මේ මුළු කතාවෙම හදවත වගේ. අපි බලමු මේ ප්‍රශ්න හරහා මේ කතාවේ රහස කොහොමද එළියට එන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නය හරිම තාර්කිකයි. සරලවම අහන්නේ ඔයා මාව දඩයම් කරන්නේ කන්නද? මම ඔයාගේ කෑමක්ද කියලා. කණාමැදිරියා උත්සාහ කරන්නේ මේ ප්‍රහාරයට ජීවත් වීම සම්බන්ධ හේතුවක් තියනවාද කියලා දැනගන්න. සර්පයාගේ උත්තරය හරිම කෙටි, ඒ වගේම පැහැදිලි. නෑ. ඒ කියන්නේ මේක බඩගින්නට කරන සටනක් නෙමෙයි. එතකොට ප්‍රහේලිකාව තවත් ගැඹුරු වෙනව නේද? ඊළඟට කණාමැදිරියා අහනවා මම කවදා හරි ඔයාට වරදක් කරදරයක් කරලා තියෙනවද කියලා. සමහර වෙලාවට මේක පරිගැනීමක්ද කියලාත් එයා හොයලා බලනවා. තවත් හොඳ තාර්කික හේතුවක්. ආයමත් උත්තරේ ඒකමයි. නෑ. දැන් නම් හොඳටම පැහැදිලි මේකට හේතුව කණාමැදිරියා කරපු දෙයක් නම් නෙමෙයි. එහෙනම් ඇත්තම හේතුව මොකක් වෙන්නේ නැතිද? අන්තිම සහ තීරණාත්මකම ප්‍රශ්නේ. අනිත් හැම හේතුවක්ම නැති වුණාට පස්සේ කණාමැදිරියා කෙලින්ම අහනවා එහෙනම් ඇයි මාව විනාශ කරන්න මේ තරම මහන්සි වෙන්නේ කියලා. දැන් තමයි අපි මේ මුළු කතාවෙම තියෙන ගැඹුරුම ඒ වගේම අඳුරුම ඇත්ත දැනගන්න යන්නේ. සර්පයා දෙන පිළිතුර මේ මුළු උපනා කතාවෙම තේරුම අපිට පැහැදිලි කරලා දෙනවා. මොකද ඔයා ඔය විදිහට දෙලිසෙනව දකින්න එක මට දරා ගන්න බෑ. මේ වචන ටිකේ තියෙන බරපතලකම හිතන්න ප්‍රහාරයට හේතුව කණාමැදිරියා කරපු වැරදක් නෙවෙයි. හේතුව කණාමැදිරියාගේ පැවැත්ම. එයාගේ ආලෝකය. ඉතින් අපි දැන් මේ කතාවේ තියෙන උපමාර්ථය ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. මේ කියන ආලෝකය කියන එකෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද? කණාමැදිරියාගේ ආලෝකය කියන්නේ අපි ජීවිතවල තියෙන විශේෂ දෙයක්. ඒක අපි දක්ෂතාවයක් වෙන්න පුරුවන්, අපි ලොකු මහන්සියකින් ලබාගත් ජයග්‍රහණයක් වෙන්න පුරුවන්. එවත් නැත්නම් අපි ළඟ තියෙන කරුණාව, අවංකකම වගේ හොඳ ගතිගුණයක් වෙන්නත් පුරුවා. සරලවම අනිත් අය අතරේ අපිව කැපිලා පේන සලස්වන දේ තමයි ඒ ආලෝකය. සර්පයා කියන්නේ නිකන්ම සතෙක් නෙමෙයි. ඊට වඩා විනාශකාරී හැඟීමක්. ඒ තමයි ඊර්ෂ්‍යාව. අනිත් කෙනෙක්ගේ සාර්ථකත්වයේ සතුට නැත්නම් දක්ෂකමක් දකින්නකොට දරා ගන්න බැරිව ඒ ආලෝකය කොහොම හරි නිවලා දාන්න හිතෙන අඳුරු හැඟීම. ඉතින් මේ කතාවෙන් අපිට ගන්න තියෙන ලොකුම පාඩම තමයි මේ. සමහර වෙලාවට අපිට ප්‍රහාර එල්ල වෙන්නේ අපේ අතින් වරදක් වුණු නිසා නෙමෙයි. අපේ සාර්ථකත්වය නිසා. අපේ ආලෝකයේ ඊර්ෂ්‍යාවෙන් පිරිච්ච මිනිස්සුන්ගේ හිතේ තියෙන අඳුර එළියට අදිනවා. ඒ නිසා මතක තියාගන්න එයාගේ ප්‍රතිචාරය කියන්නේ එයාලා ගැන දෙයක් මිසක් අපි ගැන දෙයක් නෙමෙයි. මේ කතාවේ අවසාන පණිවිඩය තමයි ඇත්තටම බලවත්ම දේ. අනිත් අයගේ ඊර්ෂ්‍යාව නිසා, එයාලගේ අඳුරු නිසා තමන්ගේ ආලෝකයෙන් නිවා ගන්න එපා. මොන බාධක මොන අභියෝග ආවත් තමන්ගේ දක්ෂතාවයෙන්, තමන්ගේ හොඳ ගතිගුණ වලින් දිගටම ලෝකෙට එළියක් දෙන්න, දිගටම බැබලෙන්න. If you enjoyed this video and want to watch more videos like this every day, make sure to subscribe to our YouTube channel.